good morning කට්ටියට. අන්න මාසෙක විතර පස්සේ අද ගෙදර යනවා අවුරුද්දට. අවුරුද්දට ගෙදර යන ගමන් මට හිතුණා නෑගන් යන්න. ගෙදර යන්න කලින් නෑගන් යන්න. බලන්න මම කොහෙද ඉන්නේ කියලා. කොහෙද යන්නේ? කොහේ ගියත් බව් යාළුවෙක් ඉන්නවමයි. ඔය වැන්නේ එයාපෝට් එකකට හරි. නයි ගොඩාක් යනවා. Minum kalu pelna. Ya, udah teman-teman. බලන්න මේක තමයි ලංකාවේ උසම ජීහන් කලින් පාරක් ඇවිල්ලා තිනවා ඊට වීඩියෝ එකක් කරලා
GoPro එකෙන් තැනකට ගිහිල්ලා ගන්න පළවෙනි වීඩියෝ එක. මේ තමයි මං යන්න ආසම තැන. මේ මං යන්න ආසම තැනක් තමයි මම. ෆෝන් වැඩ කරන්නේ ඒක යන්න බෑ පුතේ කොහොමද දුන්නේ. Finally, අපි ආවා මරහන්. පහළ ඉන්න නම් බෑ පහළ පුලන් කරක ඒතර සික්කන විදුම වගේ අපි යන් උඩට
යන් දියල මුදුනට. බලමු වෙලා තියෙනවා ලංකාවේ ගිහින් යන්න. පුළුවන් මේ ලංකාවට යන්න. පාරත් ඇත්තේ තින්නේ පාර. බෑග් එක බරයි ඔක්කොටම. පරිස්සමෙන් යන්න ඕනේ මේ වගේ තැන්වල. පහළට ගියොත් පහළම තමයි ගහක රැඳිලා නැවතුනොත් තමයි ඉතින්. නැත්තම් පහළම රොල්ලලා යනවා. ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. කොහොමද view එක? ගියා තව උඩට ගියාම තවත් ලස්සනට පේන. ඔයගොල්ලෝ දන්නා එතනින් මේ පාරෙන් තමයි ලංකාවලට යන්නේ. එතනින් උඩට තමයි බඹරකන්දට යන්නේ. මම හිතන්නේ අද අපිට ලංකාවලට යන්න වෙන්නේ නැහැ. අද ස්පෙෂල් දවසක්. අද මගේ බර්ත්ඩේ එක. ඒ නිසාම අද අවුරුදු 16 වැඩ කළා. බර්ත්ඩේ එක දවසේ නිවාඩුවක් දාගෙන යන්න ගෙදර අම්මලත් බලන් ඉන්න. ඒ හින්දා ටයිම් එකක් නෑ හෙට යන්න. අපි බඹරකන්දට ගිහිල්ලා එතන චූටි වෙලාවක් ඉඳලා රෙස්ට් කරලා ආපහු පහළට යමු. මම මේ හිතිච්ච ගමන් ආයේ ඔයාලා දන්නවා ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. බඹරකන්ද කියන්නේ ලංකාවේ උසම දියැල්ල. ඒක ලස්සනයි, සුන්දරයි. ඒ වගේම ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. මොකද දියැල්ල උඩටම යනවා කියන්නේ කන්දක් තනිකර නගින්න ඕනේ. කන්දක් කියන්නේ අනිවාර්යෙන් බැවුමක් තියෙනවානේ. ඉතින් මේ බලන්න මේ උඩට යන පාර. මෙතනින් පහළට මේ ඒ නිසා ඔයගොල්ලෝ මේ බඹරකන්ද එනවා නම් අනිවාර්යෙන් මේ මැදින් යන්න. ඔයාලට මතකද සිද්ධියක් වුණා. දැන් අවුරුද්දකට විතර කලින් මට හරියට මතක නැහැ. ඒ වගේ අපි මේක බලන්නේ සතුටු වෙන්න විනෝද වෙන්නේ. එහෙම ආපු ගමන ඒ වගේ ඉවර වෙනවනේ තේරුමක් නෑනේ ඇවිල්ලා. ඒ ළමයිගේ දෙමව්පියෝ උච්චර දුක් වෙනවා. අපි හැමදේම ගැන හිතලා තමයි ඇවිදින්න ඕනේ. ආසල් තමයි. ඒ වගේම පරිස්සම් වෙන්නත් ඕනේ. අද මේ කන්දට මම විතරයි. කන්දේ අයියා මම. උඩට යන්න ඕනේ තා. මේ හිමීට යන්නේ. දිසි යන්නේ. කලබල යන්නේ.
safety first. මට GoPro mount එක ගේන්න බැරි වුණා. අතේ තියාගෙන යන GoPro එක. ෆොටෝ එකක්වත් ගන්න බැරි වෙයි. බලමු. තාචුට්ට කලින් කිව්වා වගේ මේ තැන්වලදී පරිස්සම් වෙන්න අනිවාර්යෙන් මේ වගේ එහෙම ගලක හරි ගහක හරි ආධාරකයක් වගේ කකුල හරි අත තියාගන්න ඕනේ. නිකන් හරි පහළට වැදිලා ගියොත් අය කැලලක්වත් හොයන්න වෙන්නේ නැහැ. තේරුණා? වඩන සද්ද ඇහෙනවා. අසුට්ට යම් යම්. මාන්සි. අන්න තියෙනවා. දැක්කද? ini apa?
බෑ. ඊටම මේර ගහනවා. අවුරුද්දට නෑ ගම් නැවිලා. මං එන්නේ හිතාගෙන ඉන්නේ මේ හිටියේ. එකපට හිතුණා. අබරකන් දෙක මට මාර මතකයි. ඒක නම් මරණත් අමතක කරන්න බෑ. Lagi usang avilla. Ani alek ke? Men. Ayo. Koyda iti. Ha? Men. Koy iti hoye. Ai. Ini මොකද්ද ගන්නේ? යා විතරද ඉන්නේ? හා? thank you. ඔය ගියත් එක්කෙනෙක් ඉන්නවා. Arbet balon. Ikan iwan පුළුවන් එකම තැන පරිසරයේ විතර. සබාදහම විතරයි. සබාදහමයි බුදුදහමයි කියන්නේ ගහට පොත්ත වගේ එකට බැඳිලා තියෙන දෙයක්. ඒක ඕගොල්ලෝ හැමෝම දන්නවා. මේ දෙකින් පිට මේ ලෝකේ කිසිම දෙයක් නෑ. ඔයාලත් බලන්න ඔයාලගේ ඔළුව හිත අවුල්ලා තියෙන වෙලාවකට මේ වගේ තැනකට ඇවිල්ලා හොඳක් නිදහසේ උස්මක් අරගෙන දෙදින ප්‍රශ්න කොහෙන් ගියාද කියන්නේ. බඩේ මාරුවට අසමත කම්බියෝ. බාදාමට ආදරය කරනවා. බාදාම රැක ගන්න. බලන්නේ ඉන්න ප්‍රශ්නයක් නෑ. ඔයාලා ආගන්ට එන්න. මේ වගේ දේවල් කරන්න එපා. මේ වාර හැමතැනම පොලිස් ඉන්නේ. මේ බලන්න. මේකට මොනවද කියන්නේ? එතන විනාශය. මේවට මොනවද කියන්නේ? මේවට කවුද වග කියන්නේ? Tenang ini enak. එතන අපි මේ පැත්ත බලමු කොහොමද කියලා. Ain. Enak.
කන්න ඕනේ. අය මං එනකොට මේ ඉන්න ඕනේ හොඳේ. හරිද? පව් අහිංසක සත්තු. මේ කිය මට. මට. යන්න කලින් අපි යමු කෙළවරට තියෙන මෙතනින් තමයි කමරකන්දියල්ල පහළට වැටෙන්නේ. මම හිතන්නේ අර පොඩි එක්කෙනා මෙදිනි පාල් තමයි ලොකුම කියන්නේ. අත්සෝබින් කරනවා නේද මෙතනින් පහළට වැටෙන්නේ. පහළට යන් දැන් මේ ගානක් කියලා අම්මලත් බලාගෙන ඇති. මම එනකම් මොකද මේ උදේ 3ට ආපු එක මෙච්චරලා මොකද කරන්නේ කියලා බය වෙලා තියෙන නිසා මගේ ෆෝන් එකත් ඔෆ්. මේ ඒ නිසා අපි පහළට යන් මම බෑග් එක අස් කරගන්නවා. පහළට යන්න. මේක අමුතුයි. පහළට යන්න වීඩියෝ එකක් ගන්න. ඉද බබර කන්දර සමුදීලා පහළට යනවා. බයි. Jangan bayung ya, jangan bayung.
ස්ක්‍රීන් එක හිරිලා වගේ. Let's go. තැන් වලට බලයි නම් මෙතන යන්න බෑ. අර පහළ මිනිස්සු පේන කූඹිය වගේ පේන අතන. කියලා ඉඳලා දැන් පහළට එනවා. සාර්ථක ලෙස හිතියවත් නෑ, හිතේවත් තිබ්බේවත් නෑ යන්න ඕන කියලා. නිකම්මට එන ගමන් ආවා. ඇත්තටම මට එන්නත් ඕන හිතුනේ. නිකන් මාව ටිකක් සතුටින් තියන්න. මොකද තමන් තමයි හැම වෙලේම නම්බර් 1 වෙනවා හැම දෙයකින්ම. තමන් සතුටින් හිටියොත් අපිට අනිත් හැම දෙයක්ම ඊසි කරන්න පුළුවන්. අනිත් මොන දෙයක් වුණත් පාඩම් කරන එක වුණත් ජොබ් එකක් වුණත් මොන දේ වුණත් අපිට තමයි සතුටින් ඉන්න තාක්කල් අපිට ඒ දේ නිකම්ම කරන්න පුළුවන්. නිකන් ඔයා නිකම්මට හිතලා බලන්න, ඔයා අවුලෙන් ඉන්නලා ඔයාට දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ අවුල ගැනම හිතන්නේ. ස්පෙෂලි ඔයා ඕවර් තින්කින් නම් කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒ වගේ කෙනෙකුට එයාගේ ඕවර් තින්කින් නැති කරගන්නයි, එතකොට එයාගේ මනස එක තැනක තියාගන්නයි, මනස නිරවුල්ෙන්නයි හැම දෙයකටම මම නම් කියන්නේ හොඳම බෙහෙත ડિප්‍රෙෂන් වල ගන්න බෙහෙත්වත් කවුන්සලින් එහෙම කුත් නෙමෙයි. මේ සබාදාමට උඩින් කිසිම දෙයක් නැහැ. මිනිසුන්ගේ ජීවිතවල ප්‍රශ්න වෙනවා. සමහර දේවල් තමන්ට නැති වෙනවා. සමහර දේවල් තමන්ට ලැබෙනවා. වටිනාම දේවල් නැති වෙනවා. ඉතින් මම විශ්වාස කරන්නේ ඒ හැමදේම වෙන්නේ හේතුවකට. අපි හැම දෙයකටම ඒ කියන්නේ හැමදේම වෙන්නේ හේතුවකට. අපි සබාදාමට හැම වෙලේම අවනත වෙනවා. බුදුදහමේ වුණත් බුදුදහමයි සබාදහමයි නිකන් එක ගානේ මේ යන්නේ. ඒ කියන්නේ නෝ සබාදහමයි කියන්නේ දෙකම එකක්. ඔයාට දෙයක් නැති වුණා කියලා හැලෙන්නේ බා. ඒ දේ වෙන්නේ තමන් හොදකට. ඒ දේ නැති වෙන්නේ එක්ක තමන්ට ඉන්න හොඳ දෙයක් ලැබෙන්නේ. අනිවාර්යෙන් ඒක එහෙම. මම විශ්වාස කරන දෙයක් ඒක. අනිත් දේ තමයි මම මෙතන මේ ගමන කමට මං එන්න හිතුනේ. මට මාව ටිකක් සතුටින් තියන්න ඕන හිතුණා. මෙන්නකට වඩා ජොබ් එකේ මාසයක් දෙකක් ඉඳලා මේ වගේ බර්ත්ඩේ එකටම ගෙදර යන්නේ. ඒකටත් වඩා ටිකක් සතුටින් තියන්න, චුට්ටක් උඩින් සතුටින් තියන්න ඕන නිසා මම ආවා තනියම. කොහොමද මම තනියම යන්නේ? ඒ නිසා මම හැම වෙලෙම කියන්නේ ඉස්සෙල්ලා තමන්ට මුල් තැන දෙන්න. මුල් දෙය කරත් තව කෙනෙක් කියන හිතන්න කලින් තමන් ගැන හිතලා ඉන්න. තමන් සතුටින් හිටියොත්, තමන් හොඳින් හිටියොත් අපිට පුළුවන් අනිත් කෙනා අනිත් කවුරු හරි ගැන හිතන්න. අද සමහර මිනිස්සු ඉන්නවා මොන දේ කරත් මේ මිනිස්සු ඉන්නවා
එහෙම නෙමෙයි. ඉස්සෙල්ලා තමන් ඉන්න ඕනේ හොඳින්. මොකද තමන්ට මේ ජීවිතේ විතරයි තියෙන්නේ. තව කෙනෙක් වෙනුවෙන් ජීවිතයක් තමන්ගේ නාස්ති කරනවා කියන්නේ ඒ කියන්නේ අපරාධයක්. මොකද ජීවිතයක් කියන්නේ වටිනාකම ගන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලා තමන්ට මුල් තැන දෙන්න. චරයි කියන්න තියෙන්නේ නම් කතා කර ඉන්න පහළට ආවා දන්නේ නැතු. හරි එහෙනම් එතනින් මේක vlog එකක්වත් traveling video එකක්වත් යයිපින් මොකක්වත් නෙමෙයි නිකමට එන්න හිතලා GoPro එකත් අතේ තිබුණ නිසා වීඩියෝ එකක් ගන්න හිතුවා. එහෙනම් හැමෝටම good luck. හැමෝටම ජය. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන. කිරියෙන් පැණියක තියන්න ඕනේ. විය යුත්තේ කෙසේද? එසේම වෙන්න ඕනේ. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකම් goodbye. හැමෝටම ජය.